වර්තමානය වෙනකොට අපි උදේ ඇහැරුණු වෙලාවෙ ඉඳගෙන රැට නිදා ගන්න යනකම්ම ඉන්ටර්නෙට් එකේ තමයි ඉන්නේ. හැබැයි ඔබ කවදා හරි හිතුවද ඔබ නොදැනුවත්වම ඔබේ බැංකු ගිණුම, Facebook ගිණුම වගේ ඔබේ පෞද්ගලික තොරතුරු තවත් කෙනෙක් හොරකම් කරන්න බලාගෙන ඉන්නවා කියලා? ඔව්, අපි ජීවත් වෙන්නේ සයිබර් තර්ජන පිරුණු ලෝකයක. වීඩියෝවට යන්න කලින් අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. හොඳයි, අපි මුලින්ම බලමු සයිබර් ආරක්ෂණය කියන්නේ මොකක්ද කියලා. සරලවම කිව්වොතින් සයිබර් ආරක්ෂණය කියලා කියන්නේ අපේ පරිගණකයේ ස්මාර්ට්ෆෝන් එකේ සර්වර්ස් වල එහෙමත් නැත්නම් ජාලවල තියෙන වටිනාම දත්ත අන්තර්ජාලය හරහා සිද්ධ වෙන අනවසර ඇතුල්වීමක් හෝ හානි කිරීම වලින් ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලියට. සරල උදාහරණයක් කිව්වොතින් හරියට අපේ ගෙදර හොරුන්ගෙන් බේරගන්න තාප්ප බැඳලා අගුල් දාලා තියනවා වගේ වැඩක් තමයි මේකිනුත් වෙන්නේ. හරි එහෙනම් දැන් අපි බලමු සයිබර් ප්‍රහාරයක් කියන්නේ මොකක්ද කියලා. සයිබර් අපරාධකරුවන් අපේ පද්ධතියට හොරෙන් ඇතුළු වෙලා අපේ දත්ත සොරකම් කිරීම හෝ ඒවාට හානි සිදු කිරීම වැනි ද්වේෂසහගත ක්‍රියාවලට තමයි සයිබර් ප්‍රහාරයක් කියලා කියන්නේ. හොඳයි, දැන් අපි බලමු අපිට නිතරම අහන්න දකින්න ලැබෙන සයිබර් ප්‍රහාරවලට උදාහරණ. අපි මුලින්ම බලමු තතු බෑම ගැන. එහෙම නැත්නම් ෆිෂින්. මෙතනදී වෙන්නේ මෙහෙමයි. ඔයාලට විශ්වාසවන්ත ආයතනයකින් මැසේජ් එකක් එවනවා වගේ මැසේජ් එකක් එවනවා. ඒක ඊමේල් එකට වෙන්නත් පුළුවන්, ෆෝන් එකට SMS එකක් විදිහට එන්නත් පුළුවන්. ඒකේ තියෙනවා ලින්ක් එකක්. අන්න ඒ ලින්ක් එක ඔයා ක්ලික් කරපු ගමන්ම ඔයාගේ පාස්වර්ඩ්, බැංකු තොරතුරු, ඔයාගේ පර්සනල් ඩීටේල්ස් වගේ දේවල් එයාලා හොරකම් කරනවා. මැල්වෙයාර් සහ රැන්සම්වෙයාර් වලට සිද්ධ වෙන්නේ වෙනම දෙයක්. ඒක සිද්ධ වෙන්නේ වෛරස් එකක් විදිහට තමයි ඔයාගේ කම්පියුටර් එකට හරි ෆෝන් එකට හරි ඇතුළත් වෙන්නේ. විශේෂයෙන්ම රැන්සම්වෙයාර් ප්‍රහාරයකදී නම් පරිගණකයේ තොරතුරු සියල්ල ලොක් කරලා ඒක ඇරලා දෙන්න නම් කප්ප මුදලක් ඉල්ලනවා. ඒ වගේ දෙයක් තමයි රැන්සම්වෙයාර් වලදී සිද්ධ වෙන්නේ. සෝෂල් ඉන්ජිනියරින් එහෙම නැත්නම් සමාජ ඉන්ජිනේරු විද්‍යාව. මෙතන සිද්ධ වෙන්නේ ඔයාව රවට්ටලා ඔයාට විශ්වාසයකට නගලා ඔයාට ලොතරැයියක් ඇදුනා එහෙම නැත්නම් බැංකුවෙන් කතා කරන්න කියලා රවට්ටලා ඔබෙන් OTP කේතයක් ලබා ගැනීම වගේ දෙයක් තමයි මෙතන සෝෂල් ඉන්ජිනේරින් කියලා කියන්නේ. අපි දැන් මේ කතා කරපු මොනියම් හෝ ආකාරයකින් ප්‍රහාරයකට ලක් වුණොත් පුද්ගල අවශ්‍යතා බෙදවැටීමකින් තොරව පවත්වාගෙන යාමට උදව් වෙන CIA රයිඩ් එහෙම නැත්නම් සයිබර් ආරක්ෂණ කුළුණු ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මෙතනදී දත්තවල රහස්‍යතාවය, අඛණ්ඩතාවය, ප්‍රවේශ වීමේ හැකියාව යන කරුණු තුන ඔස්සේ සයිබර් ආරක්ෂණ කුළුණු සම්බන්ධ වෙලා තියෙනවා. හොඳයි. අපි දැන් බලමු මෙන්න මේ සයිබර් ප්‍රහාර වලින් බේරෙන්න අපිට කරන්න පුළුවන් සරල පියවර මොනවද කියලා. පළවෙනි එක ශක්තිමත් මුරපදය යෙදීම. සංකේත, ඉලක්කම්, අකුරු ආදී එකතු කරලා අපිට පුළුවන් ශක්තිමත් මුරපදයක් හදාගන්න. ඊට අමතරව සාධක සාතික කිරීම යටතේ ෆින්ගර්ප්‍රින්ට්, ෆේස් ලොක්, two factor authentication වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. තවත් වැදගත්ම කාරණාවක් තමයි WhatsApp හෝ SMS හරහා එන නොමිලේ රීලෝඩ්, නොමිලේ තෑගි ලබා දීම වෙන ලින්ක් ක්ලික් කරන්න යන්න එපා. තවත් කාරණාවක් තමයි මෙහෙයුම් පද්ධති හා යෙදුම් මුදුකාංග නිසි පරිදි යාවත් කාලීන කර තිබීම ඉතාම වැදගත් කාරණාවක් වෙනවා. හිතන්නකෝ ඔබ නොදැනුවත්වම සයිබර් ප්‍රහාරයකට ලක් වුණා කියලා. ඔයා දන්නවද කාටද පැමිණිලි කරන්න ඕන කියලා? ඔයා දන්නවද ලංකාව ඇතුළෙත් මේ ගැන ක්‍රියාත්මක වෙන නිල ආයතන තියෙනවා. මේ අතරින් ප්‍රධානතම ආයතනය තමයි ශ්‍රී ලංකා සර්ට් ආයතනය. ඔවුන්ගේ නිල වෙබ් අඩවිය සහ මෙන්න දුරකථන අංක ඔස්සේ ඔබට ඔවුන්ව සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට අමතරව ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසයටත් CCID එකටත් ඔබට පැමිණිල්ලක් ලියාපදිංචි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා දන්නවද සයිබර් ආරක්ෂණය කියන්නේ තාක්ෂණික දෙයක් විතරක්ම නෙවෙයි. ඒක අපේ බුද්ධිය මත රඳා පවතිනවා. නොදන්නා දේ පිළිබඳව දැනුවත් වෙලා බුද්ධිමත්ව අන්තර්ජාලය පාවිච්චි කළොත් අපිටත් සයිබර් ලෝකයේ ආරක්ෂිතව ජය ගන්න පුළුවන්. ඔයාලා අද වීඩියෝ එකෙන් මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවත් වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.